ඉතින් සියලු දෙනාම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද කියලා දෙන්න යන්නේ වෙබ්සයිට් එක ගැන Tinkercad කියන වෙබ්සයිට් එකෙන් කොහොමද අපි වැඩ කරන්නේ කියලා. ඉතින් මේකෙන් ලොකු වැඩ කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එක. ඉතින් මේකෙන් පුළුවන් අපි කරන ප්‍රොජෙක්ට් එකක් ඒක මේ කරන්න කලින් අපිට කම්පියුටරෙන් හෝ ෆෝන් එකෙන් මේක කරලා බලලා මේක වැඩ කරනවද කියලා බලලා කඩෙන් අපි ඒ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය අයිටම්ස් ගෙනල්ලා මේක කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් දැනගන්න මේක වැඩ කරනවද නැද්ද කියලා. නැත්තම් අපි මේක කරලා මේක පිච්චුනොත් අතන්ට ගිය මුදලුයි කාලේ දෙකම නාස්ති වෙනවා. ඉතින් මේකෙන් පුළුවන් අපිට මුදලුයි කාලේ දෙකම එකතු කරලා මෙතනින් අපිට ඒ ප්‍රොජෙක්ට් එක කරලා නිර්මාණය කරලා ඒක හරියටම දැනගෙන අපිට කඩෙන් අයිටම්ස් අරන් ගිහලා මේක කරලා බලන්න පුළුවන්. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් LED බල්බ් එකකට කෙලින්ම ඩිරෙක්ට් වෝල් 9 බැටරියක් දුන්නොත් පිච්චෙනවා. ඒක ඔයාලා කවුරුත් දන්නවනේ. ඉතින් මේකෙන් පුළුවන් මේක කරන්න බලන්න. දන්නේ නැති කෙනෙක් වුණා මේක වෝල් 9 බැටරියකින් බල්බ් එකකට දීලා බලලා මේක පිච්චෙනවද බලන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු වැඩ කරන්න පුළුවන් මේකෙන්. ඉතින් මම කියලා දෙන්නම් අද කොහොමද මේකෙන් වැඩ කරන්න කියලා. ඉතින් මේක ඉස්සෙල්ලාම account එකක් හදන්න ඕනේ. ඉතින් අපි account එකක් හදලා බලමු. ඉතින් ඔයාලා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මාව subscribe කරන්න, bell notification on කරන්න, comment කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම අපි අපේ කම්පියුටරේ Chrome website එක open කරගන්නවා. ඊට පස්සේ උඩ search bar එකේ Tinkercad කියලා type කරන්න ඕනේ. Tinker කියලා type කරද්දිම අපිට ඒ website එකේ නම පෙන්නනවා මෙහෙම. ඊට පස්සේ ටිකක් වෙලා load වෙලා අපිට මේ වගේ welcome back කියලා එකක් පෙන්නනවා. ඉතින් මේකේ යටම දිනවා අපිට personal account කියලා එකක්. අපි personal account කියන එක click කරගන්නවා. මේ වගේ load වෙලා choose account version එකට එක්කයි යනවා. ඊට පස්සේ personal account එකට ගියාට පස්සේ අපිට අපේ email එකයි Google එකයි Apple sync with Apple එකයි පෙන්නනවා. ඉතින් අපි මේකෙන් මගේ account එකක් තියෙන හින්දා මම මේකෙන් sync with Google එක දෙනවා. ඊට පස්සේ ඔයාලගේ account එක හොයාගන්න තැනට ඉතින් මේ වගේ ඔයාලගේ account තුනක් පෙන්නයි. ඔයාලා account තුනක් හදලා තියෙනවා නම් ඉතින් මම හදලා තියෙන account එක මම මෙහෙම click කරගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එක නම්බරයක් මෙතනට සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් මම මගේ ෆෝන් එකේ නම්බර එක මෙතනට ටයිප් කරනවා. ඊට ඉස්සරහින් මේ වගේ අපේ රට කන්ට්‍රි එක තෝරන්න තියෙනවා. ඉතින් මම ශ්‍රී ලංකා හින්දා මම මෙතනින් ශ්‍රී ලංකා කියන එක තෝරගන්නවා. ඔයාලට ශ්‍රී ලංකා කියන්න තෝරන්න අමාරුයි නම් මෙතන කීබෝඩ් එකෙන් SR ටයිප් කරාම ශ්‍රී ලංකා එක කොඩිය පෙන්නනවා. ඒක මේ වගේ සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන get code කියලා එකක් තියෙනවා. ඒක මම මෙහෙම දෙනවා. දුන්නාට පස්සේ ටිකක් වෙලා මෙහෙම load වෙලා ඔයාලගේ ෆෝන් එකට දැන් කෝඩ් එකක් එනවා. ෆෝන් එකේ නම්බර එක දුන්න හින්දා ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඉතින් ආව කෝඩ් එක මෙතන ටයිප් කරන්න. ඉතින් දැන් මම කෝඩ් එක ටයිප් කරලා ඉවරයි. දැන් මම මෙතනින් next එක දෙනවා. එක දුන්නට පස්සේ ඔයාලව ටිකක් වෙලා load වෙන තැනකට එක්ක යනවා මේ වගේ. ඊට පස්සේ මේ වගේ load වෙලා ඉවර වුණාට පස්සේ Tinkercad එකේ logo එක වැටිලා ඒක ටිකක් වෙලා round වෙලා ඔයාලව මේ වගේ ඔයාලගේ account එක හැදලා තියෙන තැනට එක්ක යනවා. ඉතින් account එක හැදුන තැනට ගියාට පස්සේ මෙතනින් තමයි ඔයාලගේ Tinkercad website එකේ තියෙන හැමදේම මෙතනින් කරන්නේ. account එක හදාගන්න ඉස්සෙල්ලා මම කියලා දුන්නේ account එක හදාගන්න හින්දා මෙතනින් තමයි මේ තමයි අපේ account එක.
ඉතින් ඔයාලට පේනවා ඇති මගේ account එක වම් පැත්තෙන් හදලා තියෙනවා. ආය පල්ලෙහාට ගියාට පස්සේ පෙන්නනවා ඇති මේකෙන් මේ account එකෙන් හදලා තියෙන project මේ වගේ මේකෙන් 3D object electronics වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් account එක හදලා ඉවරයි. මෙහෙම තමයි account එක හදාගන්නේ. ඔයාලත් කරලා බලන්න මේක ලේසි account එකක් හදාගන්න විදිය. ඉතින් ඔයාලා දකින්න ඇති දැන් මම කොහොමද account එකක් හදාගත්තේ කියලා. ඉතින් මේ වගේ තමයි account එකක් හදාගන්න තියෙන්නේ. මේක ගොඩක් ලේසි account එක හදාගන්න විදිය. ඉතින් මම පෙන්නුවා වගේ ඔයාලත් මේකෙන් ගිහිල්ලා ස්මාර්ට්ෆෝන් එකකින් හෝ ලැප්ටොප් එකකින් හෝ කම්පියුටර් එකකින් ගිහිල්ලා කරලා බලන්න. ඉතින් මේකෙන් account එක හදාගත්තා කියන්නේ project එකක් කරන එක ගොඩක් ලේසි. ඉතින් මේක අපිට අවශ්‍ය ඕන item එකක් තියෙනවනේ. ඉතින් මේ වගේ කරලා බලන්න පුළුවන්. ඉතින් මම අලුත් මේකෙන් project එකක් කරන අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා මම subscribe කරලා bell notification on කරන් තියාගන්න. ඔයාලට දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවනම් යටින් comment කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.